ඔබ කොතරම් උත්සාහ කරලා මුදල් එකතු කළත් මොකක් හරි හේතුවක් නිසා ඒ සල්ලි වියදම් වෙන්නේ ඔබට මූල්‍ය විනය නැති නිසා. ඉතින් මූල්‍ය විනය හදාගන්න ඔයා කරන්න ඕනි දේවල් පහක් තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම මේ කතා කරන මොහොත වෙනකොටත් ඔයා ළඟ ඉතුරු කරපු මුදල් වලින් කොපමණ වියදම් කරලාද ඉන්නේ කියන එක ගැන හිතලා බලන්න. හරි, අපි මුලින්ම මේ කරුණු පහ ගැන කතා කරලා බලමුකෝ. කොච්චර ඉතුරු කරත් ඒ සල්ලි වියදම් වෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම මේ පුරුදු පහ හදා ගන්න ඕනේ ඉස්සරහට යන්න නම්. මේ විදිහට කළොත් ඔයාගේ සේවින් ටාගට් එක ඉක්මනින්ම අචීව් කරගන්න පුළුවන් කියලා මම ඔයාලට සහතික වෙනවා. මුල්ම දේ තමයි මුලින්ම ඉතිරි කරන්න. ඒ කියන්නේ pay yourself first. ඒ කියන්නේ ඔයාට මොකක් හරි ආදායමක් සැලරි එක හෝ වේවා මොන හරි ආදායමක් ලැබුණ ගමන්ම මුලින්ම ඒකෙන් කිසියම් ප්‍රතිශතයක් 10%ක් වගේ ප්‍රමාණයක් ඉතුරුම් සඳහා වෙන් කරන්න. එතකොට මේ මේ මුදල් ඉතුරු කරාට පස්සේ ඉතුරු වෙන 90% තියෙනවනේ. අන්නේ ප්‍රමාණය තමයි ඔයාගේ වියදම් සඳහා ඔයා බෙදාගෙන වෙන් කරන්න ඕනේ. මේ ප්‍රතිශතය එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස් වෙන්න පුළුවන්. ඔයාට 10% නැතුව 20%ක් 50%ක් වුණත් ඉතුරු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඔයා ඒ 50% වෙන් කරලා ඉතිරි වෙන 50% පමණක් වියදම් කරන්න තෝරගන්න කියලා මම ඔයාලට කියනවා. මේ පුරුද්ද ඔයා හදාගත්තොත් ඔයාට අනිවාර්යෙන්ම ඉතුරු කරනවා කියන එක කරගෙන යන්න පුළුවන් අකණ්ඩවම. ඊළඟ වැදගත්ම දේ තමයි ඉලක්කයක් සකස් කරන්න. have a goal. ඒ කියන්නේ ඔයා මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ඉතුරු කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ නිවසක් හදා ගන්න එක වෙන්න පුළුවන්, වාහනයක් මිලදී ගන්න එක වෙන්න පුළුවන්, එක්ක ඔයාට අත්‍යවශ්‍යම භාණ්ඩයක් මොකක් හරි මිලදී ගන්න එක වෙන්න පුළුවන්, එක්ක රත්තරන් මිලදී ගන්න එක වෙන්න පුළුවන්. මේ වගේ මොකක් හරි ඉලක්කයක් වෙනුවෙන් ඉතුරු කරන්න පටන් ගන්න. එතකොට ඔයාට මේ ඉතුරු කරනවා කියන එක ආසාවෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මොකක් හරි ටාගට් එකක් වෙනුවෙන් නිවසක් හදා ගන්න එක වෙනුවෙන් ඉතුරු කරනවා නම් ඔයාට කවදාවත් ඒ ඉතුරු කරන මුදල් වියදම් කරන්න හිතෙන්නේ නැහැ. ඔයා අනිවාර්යෙන්ම මේ මුදල් ඉතිරි කරනවා. ඒ නිසා මොකක් හරි ටාගට් එකක් හදාගෙන ඒ වෙනුවෙන් මුදල් ඉතිරි කරන්න පටන් ගන්න. එතකොට ඔයාට අනිවාර්යෙන්ම මේ මුදල දිගින් දිගටම ඉතුරු කරගෙන යන්න හිත හදාගන්න පුළුවන් වෙයි. ඊළඟට වැදගත්ම දෙයක් තමයි මේ the 24 hour rule කියන එක. ඒ කියන්නේ වියදම් කිරීම පිළිබඳ පැය 24 නීතිය අත්හදා බලන්න පුරුදු වෙන්න. මේ 24 hour rule එකෙන් කියන්නේ වියදම් කිරීමේ ආවේගය පාලනය කරගන්න විදිහ. ඒ කියන්නේ ඔයාට අත්‍යවශ්‍ය නොවන දෙයක් මිලදී ගන්න හිතෙනවා නම්, ඒ කියන්නේ ඇඳුමක් වගේ දෙයක් මිලදී ගන්න හිතෙනවා නම්, වහාම ඒක නොගෙන ඔයාලා පැය 24ක් එතනින් අයින් වෙලා ඉන්න. ඒ කියන්නේ ඔයා ඔන්ලයින් ඇප් එකකින් නම් පර්චේස් කරන්න යන්නේ. ඔයා ඒ ඇප් එකකින් අයින් වෙලා පැය 24ක් ඉන්න. එතකොට ඔයාට ඒ ආශාව ටික ටික නැති වෙලා යන්න පුළුවන්. එතකොට ඔයාට තේරෙයි මේ ආවේගශීලී මිලදී ගැනීමක් නොකර හිටියම ඔයාට ඒ භාණ්ඩය අත්‍යවශ්‍ය නොවන එකක් විදියට පත් වෙනවා කියන එක. ඔයා මේ ඉතිරි කිරීමේ පුරුද්ද ගොඩක් අඩු කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම කරන්න ඕනි දෙයක් තමයි මිලදී ගැනීම වලදී මුදල් භාවිතා කරන එක. ඒ කියන්නේ කාඩ් පේමන්ට් වලින් වළකින්න කියලා මම ඔයාලට කියනවා. ඒකට හේතුව තමයි ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් හෝ ඩෙබිට් කාඩ් එකක් භාවිතා කරලා මුදල් ගෙවනවා කියන එක. ඔයාගේ අතේ තියෙන මුදල් වියදම් වෙනවා කියන එක ඔයාට දැනෙනවා අඩුයි. ඒ නිසා ගෙවීම් සඳහා මුදල් භාවිතා කරන එකෙන් ඔයාට තේරෙනවා ඔයාගේ අතේ තියෙන මුදල් මේ අනවශ්‍ය දෙයකට වියදම් වෙනවා කියන එක. එතකොට ඔයා හැම වෙලේම තමන්ගේ අතේ තියෙන මුදල් කීයක් හරි ඉතුරු කරගන්න බලනවා. හැබැයි ඔයා කාඩ් පේමන්ට් එකක් කළොත් ඔයාට කාඩ් එකේ තියෙන මුදල ගැන ලොකු අවධානයක් නැහැ. ඔයා බිල කීය වුණත් ගෙවලා එන්න තමයි බලන්නේ. ඒ නිසා මම ඔයාලට කියන්නේ අනිවාර්යෙන්ම ඔයා මුදල් වලින් පේමන්ට් කරන්න පුරුදු වෙන්න. ඉතිරි කිරීමේ පුරුද්ද හදා ගන්නකන්වත්. ඉතින් අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන කරුණ තමයි අනවශ්‍ය දේවල් මිලදී ගන්නා වෙළඳසල් හෝ ඔන්ලයින් වෙබ් අඩවිවලට යන එක සීමා කරන්න කියන එක. මේ වෙද්දි ඔන්ලයින් shopping කියන platform භාවිතා කරන්නේ නැති කෙනෙක් නැති තරම්. ඔයා මොකක් හරි භාණ්ඩයක් ඔන්ලයින් shopping කරන්න යනවා නම් ඔයාට පුළුවන් මේ භාණ්ඩය කාට් එකට ඇඩ් කරලා ටිකක් වෙලා තියලා බලන්න. එතකොට ඔයාටම තේරෙයි මේ භාණ්ඩය ඔයාට අත්‍යවශ්‍යද නැද්ද කියන එක. ඊට පස්සේ ඔයාට කරන්න පුළුවන් ඊළඟ වැදගත්ම දේ තමයි ඔයා ඔන්ලයින් shopping සඳහා මාසයකට ඔයාටම සීමාවක් දාගන්න. ඒ කියන්නේ මම මාසයකට ඔන්ලයින් shopping සඳහා වියදම් කරන්නේ 20000ක් විතරයි. එතකොට මේ අනවශ්‍ය වියදම් පාලනය කරගෙන ඔයාට මුදලක් ඉතිරි කරගන්න පුළුවන් වෙයි. ඉතින් මේ මූල්‍ය විනය ඔයා තුළ හදාගන්න ඔයාට පුළුවන් නම් ඔයාට ඉක්මනින්ම සේවිං ෆන්ඩ් එකක් හදාගෙන ඔයාගේ ටාගට් එකට යන්න පුළුවන් වෙයි. ඉතින් මම ඔයාට විශ් කරනවා ඔයාට ඉක්මනින්ම ඒ ටාගට් එකට යන්න පුළුවන් වෙන්න කියලා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා නම් channel එක subscribe කරලා like එකක් comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.